නිරෝගීමත් දවසක් හැම කෙනෙක්ටම. මේ මාර්තු 29 වෙනිදා කියලා කියන්නේ අර්ධ සූර්යග්‍රහණයක් වෙන දවසක්. ඒ වගේම සෙනසුරු ග්‍රහයා මීන රාශිගත වෙන දවසකුත් වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ දවස සෙනසුරාදා දවසක් වීමත් කියන අරුණුත් එක්ක ගත්තහම මේ දවස නිර්භීත අවසානයක් සහ නිර්භීත නව ආරම්භයක ශක්තිය ගෙන එන දවසක් වෙනවා. ඒ වගේම පැහැදිලි බව අලුත් කිරීම, මනස ශරීරය පවිත්‍ර කිරීම වගේ දේවලුත් මේ දවසේදී වෙනවා. ඉතින් මේ සෙනසුරු මාරුව වසර 30කට පසුව සිදු වෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඔයා මේ දවස ගත කරන්න ඕන කොහොමද? සෙනසුරු දෙවියන්ගේ පිහිට ඔයා ලබා ගන්නේ කොහොමද? ඔයා මේ දවස පුරාම ඔයාගේ ආගමික කටයුතු වලට නිරත වෙන්න ඕන. ඒ වගේම වේලාවට ආහාර ගැනීම, හොඳ නිින්දක් ලබා ගැනීම වගේම ව්‍යායාම කිරීමත් වැදගත් වෙනවා. ඒ වගේම තමන් කරන වැඩ කටයුතු පිළිබඳව ඔයා සැලැස්මක් සකස් කරලා ඒ අනුව ඔයා වැඩ කරන්න ඕන. එහෙම නැතුව හිතුමනාපෙට වැඩ කරන්න යන්න එපා. ඒ වගේම මුදල් වියදම් කරනකොට ඔයා ප්‍රවේශම් වෙන්න ඕන. අත්‍යවශ්‍ය දේවල් වලට පමණක් ඔයා මුදල් වියදම් කරන්නත් මතක තියාගන්න ඕන. ඒ වගේම කාලසටහනකට අනුව වැඩ කරන්නත් වගේම අද කරන්න ඕන දේවල් අදම කරන්නත් ඔයා මතක තියාගන්න. ඒ වගේම ඔයාගේ නිවස හොඳින් පිරිසිදුව තබා ගැනීම, ඒ වගේම දවස අර්ථවත් විදිහට ගත කරන්නත් ඔයා පුරුදු වෙන්න ඕන. ඒ වගේම නිවසේ හොඳින් හිරු එළිය වැටෙන්න නිවසේ ජනෙල් දොරවල් ඔයා විවෘත කරලා තියන්න ඕන. ඒ වගේම ඔයා කම්මැලි නැතුව මහන්සි වෙලා වැඩ කරන්න පුරුදු වෙන්න ඕන. ඒ වගේම ඔයාගේ නැති වුණ දේවල්, ඔයාට නොලැබිච්ච දේවල් ඔයා ඒ ගැන හිතමින් ඔයා කාලය ගත කරන්න හොඳ නෑ. ඔයා නව ආරම්භයක් ලබා ගන්න අලුත් දේවල් අත්හදා බලන්න පුරුදු වෙන්න ඕන. ඉතින් ඔන්න ඔය කියන දේවල් ඔයා මේ සෙනසුරු මාරුවත් එක්ක ඔයාගේ ජීවිතේට ඔයා එකතු කරගන්න ඕන. ඉතින් මේ මාර්තු 29 කියන විශේෂ දවසේ ඔන්න ඔය වගේ වැඩ ටිකත් ඔයා කරන්න. ඒ වගේම ඔයාට පුළුවන් නම් දුප්පත් කෙනෙක්ට කෑම, බෙහෙත්, ඒ වගේම රෙදි වගේ දෙයක් ඔයාට අරගෙන දෙන්න පුළුවන් නම් මේ දවසේදී ගොඩක්ම හොඳයි. ඉතින් ඔයා මේ දවසේදී ඔයා මේ වගේ දෙයක් කරනවා නම් ඔයා ඊට කලින් දවසක ඒ දේවල් අරගෙන තියාගෙන ඉඳලා මේ දවසේ ඔයාට නැති කෙනෙක්ට ඒ දේවල් දෙන්න පුළුවන්. ඒ වගේම ඔයාට පුළුවන් මේ දවසේදී කපුටන්ට එළඟි තෙල් මිශ්‍ර කිරිබත් ඔයාට දාන්න පුළුවන් කෑමට. මේකත් මේ දවසේදී කරන්න පුළුවන් හොඳ පිළියමක්. දැන් අපි බලමු මේ දවසේදී ඔයාගේ ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න වගේම ඔයාගේ ජීවිතයේ තියෙන බාධක ඉවත් කරගන්න ඔයා මොන වගේ දේවල්ද කරන්න ඕන කියලා. මේ දේවල් වලින් ඔයාට පුළුවන් දේවල් කරන්න ඔයා. පළවෙනි ක්‍රමය තමයි ඔයාට මේකට බේකොලයක් ඕන වෙනවා. ඔයා බේකොලයක් අරගෙන ඔයාගේ ජීවිතයේ තියෙන කරදර බාධක, ඔයාගේ ජීවිතෙන් ඉවත් වෙලා යන්න ඕන දේවල් ඒ බේකොලේ ලියන්න. ඊට පස්සේ ඒ බේකොලේ පුච්චලා දාන්න. ඒක තමයි පළවෙනි එක. ඊළඟ ක්‍රමය තමයි ඔයා මේ දවසේදී හොඳට පිරිසිදු වෙලා නාලා වතුර ටිකකට ලුණු ටිකක් දාලා ඒක ඔයා නාන්න ඕන. ඒක තුලින් ඔයාගේ තියෙන ඍණාත්මක ශක්තිය ඉවත් වෙලා ධනාත්මක ශක්තියක් ඔයාට ආකර්ෂණය වීම සිදු වෙනවා. ඊළඟ ක්‍රමය තමයි ඔයාට මේක පුළුවන් නම් විතරක් ඔයා කරන්න. ඒක තමයි මාර්තු 29 වෙනිදා රාත්‍රී 8:18ට ඔයා පහනක් පත්තු කරන්න ඕන. ඒක ඔයා කරන්න ඕන මෙහෙමයි. ඔයා පත්තු කරන පහනක් අරගෙන ඒකට අබ තෙල් ටිකක් දාලා කරාබු නැටි 8ක් දාලා ඕනම වර්ගයක ඕනම වටිනාකමකින් යුක්ත කාසියක් මේ පහනට දාලා ඔයා මේ පහන පත්තු කරන්න ඕන. රෑ 8:18ට ඔයාගේ ප්‍රධාන දොර ළඟ ඇතුල් පැත්තෙන්. මේක තුලිනුත් ඔයාට ඔයාගේ මුදල් ආකර්ෂණය කරගන්න, ඒ වගේම රැකියාව, අධ්‍යාපනය වගේ වැඩ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් ක්‍රමයක් විදිහට හඳුන්වනවා මේ ක්‍රමය. ඊළඟ ක්‍රමය තමයි
මේ ක්‍රමය ඔයාට ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න යොදා ගන්න පුළුවන් ක්‍රමය. ඉතින් මේ මාර්තු 29 කියලා කියන්නේ මේෂ නවසඳ පායන දවසකුත් වෙනවා. ඉතින් ඒ නිසා මේ දවස නිර්මීත භවයේ ආරම්භයක් වගේම විශ්වීය ශක්තිය ගලා එන දවසක් නිසා බලවත් විදිහට ඔයාගේ ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න පුළුවන් දවසක් වෙනවා. ඉතින් ඔයා මේ ක්‍රමයේදී ඉස්සෙල්ලාම කරන්න ඕන ඔයාගේ අභ්‍යන්තර ශක්තිය අවදි කරගන්න ඕන ඉස්සෙල්ලාම. ඒකට ඔයා කරන්න ඕන ඔයා නිදහස් තැනකට ගිහිල්ලා S2 වහගෙන හුස්ම ඉහළ පහළ ගන්න ඕන. මේ හුස්ම ඉහළ පහළ ගන්න ගමන් ඔයා මම මේ කියන වාක්‍යය ඔයා 3 සැරයක් කියන්න ඕන. ඒ වාක්‍යය තමයි මම නව ආරම්භයකට ධෛර්යයෙන් සහ පැහැදිලි බවින් ආරාධනා කරමි. ඔන්න ඔය වාක්‍යව 3 සැරයක් කියන ගමන් හුස්ම ඉහළ පහළ ගන්න ඕන. ඊට පස්සේ ඔයා කොලයක් අරගෙන ඔයාගේ ප්‍රාර්ථනා 3ක් ලියන්න ඕන. 3ක් ලියන්න ඕන. ඊට පස්සේ ඒ කොලේ අනිත් පැත්තේ ඔයාගේ ජීවිතෙන් අත්හරින දේවල් ඔයා ලියන්න ඕන. ඊට පස්සේ ඒ කොලේ ඔයා පුච්චන්න ඕන. මේ කොලේ පුච්චන ගමන් මම මේ කියන වාක්‍යය 3 සැරයක් ඔයා කියන්න ඕන. ඒ වාක්‍යය තමයි මම මගේ ජීවිතයේ අහිතකර දේවල් ඉවත් කර නව ආරම්භයකට සාදරයෙන් පිළිගනිමි. ඔන්න ඔය වාක්‍යය 3 සැරයක් කියන ගමන් තමයි ඔයා ඒ කොලේ පුච්චන්න ඕන. ඊට පස්සේ ඔයා නැවතත් S2 වහගෙන හොඳින් හුස්ම අරගෙන පිට කරන්න ඕන. මේ විදිහට ඔයා කරන ගමන් ඔයාගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට වෙනවා ඔයා හිතෙන් දකින්න ඕන. ඒ වගේම ඔයාගේ ජීවිතෙන් ඉවත් වෙන්න ඕන අහිතකර දේවල් ඔයාගේ ජීවිතෙන් ඉවත් වෙනවා ඔයා හිතෙන් දකින්න ඕන. ඉතින් ඕක තමයි ඊළඟ ක්‍රමය වෙන්නේ. ඉතින් ඔයා මේ දවස පුරාම ක්‍රියාශීලීව ඔයා තුල තියෙන ධනාත්මක ශක්තිය අවදි කරගන්න වගේම නව ආරම්භයකට හිත යොමු කරන්නත් ඔයා මතක තියාගන්න. ඉතින් අද වීඩියෝ එක මම හිතනවා ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා ෂෙයා කරලා මගේ channel එක subscribe කරන්නත් ඔයා අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක් හැමෝටම.